ජෝතිෂ ශාස්ත්‍රයට අනුව 2026 ජනවාරි 10 වන දිනෙන් පසු එළඹෙන කාලය ග්‍රහ මණ්ඩලයේ ප්‍රබල වෙනස්කම් රසක් සිදුවන වකවානුවකි. විශේෂයෙන්ම ගුරු සිංහ රාශියට පැමිණීම 2026 ජූනි ජූලි සහ සෙනසුරු මීන රාශියේ ගමන් කිරීම කන්‍යා සහ තුලා ලග්න හිමියන්ට ඍජුවම බලපායි. කන්‍යා ලග්නය 2026 වසරේ මුල් භාගයේදී ගුරු ග්‍රහයා 11 වැන්නේ කටකයේ උච්චව සිටීම කන්‍යා ලග්න හිමියන්ට අතිශය සුබදායක වේ. කෙසේ වෙතත් 2026 මැද භාගයෙන් පසු ගුරු 12 වැන්නට සිංහයක පිවිසීමත් සෙනසුරු දිගින් දිගටම 7 වැන්නේ ගමන් කිරීමත් නිසා වගකීම් බහුල මිශ්‍ර ඵලදායී කාලයක් උදාවනු ඇත. රාහු 6 වැන්නේ ගමන් කිරීම සතුරන් පරාජය කිරීමට ශක්තිය ලබා දෙයි. ධනය සහ මූල්‍ය වසරේ මුල් මාස කිහිපය තුළ ලැබීම් අතින් ඉතා යහපත් වේ. බලාපොරොත්තු නොවූ මූල්‍ය ලාභ සහ උරුමයන් හිමිවීමේ වාසනාව පවතී. නමුත් ජූනි මාසයෙන් පසු අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතුය. ආයෝජනවලදී අතිශයින් කල්පනාකාරී වන්න. වෘත්තිය සහ රැකියාව වෘත්තීය මට්ටමින් උසස් වීම බලාපොරොත්තු විය හැක. විශේෂයෙන්ම විදේශ රැකියා සිහින දකින අයට 2026 අගෝස්තු මාසෙන් පසු සුබ මම්පෙත් විවර වේ. සෙනසුරු 7 වැන්නේ සිටීම නිසා හවුල් ව්‍යාපාරවලදී මතභේද ඇතිවිය හැකි බැවින් තීරණ ගැනීමේදී ඉවසීම ප්‍රගුණ කරන්න. සෞඛ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත දුර්වලතා හෝ පාදවල වේදනාකාරී තත්වයන් මතුවිය හැක. මානසික ආතතිය නිසා නිින්ද නොයාම වැනි රෝගී තත්වයන් පිළිබඳ සැලකිලිමත් වන්න. යෝග හෝ භාවනා වැනි ක්‍රියාවල නිරත වීම සුබයි. ආදරය සහ පවුල පවුල් ජීවිතය තුළ සුළු ගැටලු මතුවුණත් සහකරු හෝ සහකාරිය සමග පවතින බැඳීම ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබේ. අවිවාහික අයට මංගල යෝග උදාවන නමුත් තීරණ ගැනීමේදී වැඩිහිටි උපදෙස් පැතීම යහපත් වේ. ප්‍රවේශම් විය යුතු කරුණු අනවශ්‍ය ලෙස අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් වළකින්න. නීතිමය කටයුතුවලදී අත්සන් තැබීමට පෙර ලියකියවිලි දෙවරක් පරීක්ෂා කරන්න. ප්‍රතිකර්ම සෑම බුධා දිනකම විෂ්ණු දෙවියන්ට පූජාවක් පවත්වා ආශිර්වාද ලබා ගන්න. බෝධි පූජා පවත්වා නිල් පැහැති මල් පූජා කරන්න. දුප්පත් දරුවන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කරන්න. තුලා ලග්නය තුලා ලග්න හිමියන්ට 2026 වසරේ යනු ජයග්‍රහණ රැසක් අත්කර දෙන වසරකි. සෙනසුළු 6 වැන්නේ මීනයේ ගමන් කිරීම හර්ෂ යෝගයේ ගැනි සුබ ප්‍රතිඵල ගෙන දෙන අතර සතුරන් මර්ධනය කර ඉදිරියට යාමට මඟ පාදායි. 2026 ජූනි වස ගුරු 11 වැන්නට සිංහයට පැමිණීමත් සමග ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටුවන ස්වර්ණමය යුගයක් ආරම්භ වනු ඇත. ධනය සහ මූල්‍ය 2026 දෙවන භාගය ධනලාභාතින් ඉතාම විශිෂ්ටයි. නව ආදායම් මාර්ග විවර වේ. නිවාස හෝ වාහන මිලදී ගැනීමට තිබූ බාධා ඉවත් වේ. කොටස් වෙළඳපොළ හෝ ස්ථාවර තැන්පතු වලින් ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කළ හැක. වෘත්තීය සහ රැකියාව රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් බවට ඔබ පත්වේ. පාලන බලය සහ වගකීම් ඉහළ යනු ඇත. රැකියා අපේක්ෂිතයින්ට Taman කැමැතිම ක්ෂේත්‍රයක ස්ථිර රැකියාවක් ලැබීමේ වාසනාව පවතී. ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර පුළුල් කිරීමට මෙය ඊටම සුදුසු කාලයකි. සෞඛ්‍ය තත්වය පොදුවේ යහපත් වූවද උදරය ආශ්‍රිත රෝග හෝ අජීර්ණ තත්වයන් පිළිබඳව අවධානය යොමු කරන්න. අධික ලෙස වෙහෙස් වී වැඩ කිරීම නිසා ඇතිවන තෙහෙට්ටුව මගහරවා ගැනීම නිසි විවේකයක් ලබා ගන්න. ආදරය සහ පවුල තුල සමගිය සහ සතුටු රජේනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉතා සුබ ආරංචි අසන්නට ලැබේ. පෙම් සබඳතාවලට දෙමාපිය ආශිර්වාදයේ හිමිවන අතර විවාහ අපේක්ෂිතයින්ට 2026 මැද භාගයෙන් පසු ඉතා සුබයි. ප්‍රවේශම් විය යුතු කරුණු අධික ආත්ම විශ්වාසය නිසා සමීප හිතවතුන් අමනාප කර නොගැනීමට වග බලා ගන්න. අනවශ්‍ය ලෙස අන් අයව විවේචනය කිරීමෙන් වළකින්න. ප්‍රතිකර්ම සිකුරාඩා දිනවල ලක්ෂ්මී මෑණියන්ට පහනක් දල්වා වතාවත්වල නිරත වන්න. සෙනසුරාඩා දිනවල දුගී මගින්ට නිර්මාංශ ආහාර වේලක් පරිත්‍යාග කරන්න. සුදු පැහැති මල් බෝධියකට පූජා කර ප්‍රාර්ථනා කරන්න. සටහන මෙය පොදු ග්‍රහ ගෝචරයේ මත පදනම් වූ අනාවැකයක් වන අතර වඩාත් නිවැරදි විග්‍රහයක් සඳහා ඔබේ පෞද්ගලික ජන්මපත්‍රය පරීක්ෂා කරවා ගැනීම යෝග්‍ය වේ. ඒ සඳහා 076 061 171 6 2 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.